අපි රචනාවක් ලියමු. රචනයේ මාතෘකාව වන අසිරිය. මෙහෙම ලියමු. වනාන්තර ස්වභාව ධර්මයා විසින් අපට ලබා දී ඇති මහඟු සම්පතකි. අපගෙන් කිසිදු ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවි අපට මහත් සේවයක් සලසන අතර අපා දෙපා සිව්පා බහුපා ආදී සියලුම සතුන්ටද සෙත සලසා ලයි. මිනිසාට ජීවත් වීම සඳහා ශාක ඉතාමත් ප්‍රයෝජනවත් වේ. කුඩා අවදියේදී නැලවෙන තොටිල්ලේ සිට මරණයෙන් පසුව තැන්පත් කරන මිනී පෙට්ටිය දක්වාම මිනිසාට ගස්වැල් සේවය සලසයි. ඊළඟ ඡේදය වනාන්තරයක් හෙවත් වන අරණක් ලෙස හඳුන්වන්නේ අතිවිශාල වෘක්ෂලතා මෙන්ම ලොකු පුංචි සෑම ප්‍රමාණයකින්ම සුසැදි ගස්වැල් වලින් සමන්විත විවිධ වූ ජීවී විශේෂාංගයකින් පිරිපුන් ස්ථානයන්ය. වනාන්තරයක් ඇතුළට ගිය විට ගතට දැනෙන්නේ අමුතුම සිසිලසකි. සිතට මනා සහනදායී සුවයක් ගෙන දේ. බැලු බැලූ අත දිස්වන විවිධාකාර වූ ශාක ගහණයන් චමත්කාර ජනකය. දිවා කාලයට කොළාතු අතරින් හිරු කිරණ පොළවට පතිත වන විට විවිධාකාර වූ සිතුවම් මවා පායි. රාත්‍රී කාලයට මැඩියන්ගේ ഘോഷාව සමග සඳ රැස්වල මෘදු බවත් හේතු කොටගෙන වනාන්තර තුල ඇති කරන්නේ අමුතුම ආකාරයේ බියජනක බවකි, গুপ্ত බවකි. ඊළඟ ඡේදය කෙසේ වුවත් වනාන්තර මිනිසාට සලසන සේවය නම් අතිමහත්ය. ගස්වැල් ජීවත් වීමට ආහාරද හුස්ම ගැනීමට ඔක්සිජන් වායුවද සපයන්නේ ගස්වැල්ය. අහිතකර කාබන් ඩයොක්සයිඩ් උරාගෙන වායුගෝලයේ සමතුලිතතාව සුරකින්නේය. උණුසුම් පරිසරය සිසිල් කරන්නේය. ඉහළ අහසට ජල වාෂ්ප එකතු කොට වැස්ස ලබා දීමට ශාක සහාය වන්නේය. මහ පොළොවේ තෙතමනය ආරක්ෂා කර දී පස සුරකින්නේය. සියලු සතුන්ට නිවහනක් වන්නේය. රෝග පීඩා දුරු කරලීමට විටෙක ඔසුසලක් ලෙස සමවන්නේ වනාන්තරයි. ආහාර පිසීම සඳහා දර ලබා දෙන්නේද වනාන්තරයි. අවසානය මේ අනුව බලන විට වනාන්තර සුවහසක් සේවා සපයන, සෙවන සදන, ගිමන නිවන, පවසට දිය බිඳු ලබා දෙන විශාල